Hey guys, Core i7 12th generation laptop එකක් ඇවිත් තියෙනවා අපිට inches repair එකකට. ඉතින් මේ තියෙන්නේ laptop එකේ inches එක damage වෙලා තියෙන විදිය. ඔයාලට බලා ගන්න පුළුවන් display එක පැත්තෙන් තමයි damage වෙලා තියෙන්නේ. ඉතින් මේ lap එක පිටිපස්සෙන් බලපුවම පේන විදිය අපි lap එක ගල්ලා බලමු කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ඔන්න display එකෙන් අපි lap එක වෙන් කරගෙන තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට තමයි inch එක damage වෙලා තියෙන්නේ. ඉතින් අපි display එක එනම ගල්ලා පෙන්න ඔයාලට බලා ගන්න පුළුවන් ප්ලාස්ටික් එකෙන් කඩලා ඇවිත් තමයි තියෙන්නේ. ඉතින් අපි මේක බලමු අපි රිපෙයාර් කරගන්න පුළුවන්ද කොච්චර සාර්ථකව වැඩේ නිම වෙලා තියනවද කියලා. ඉතින් ඔන්න ওই විදිහට අපි ඇන තුනටවත් ගම් වැටෙන්නේ නැති වෙන්න ලස්සනට වැඩේ නීට්ලිව ඔන්න අපි රිපෙයාර් එක කරලා තියෙනවා. ඉතින් ඒ වගේම මේ කස්ටමර්ගේ PC එකේ thermal paste එක dry වෙලා තිබ්බා. ඉතින් අපි thermal paste එක clean කරලා ඔන්න සර්විස් කරන ගමන් තමයි මේ අවස්ථාව. ඉතින් මේ එයා කස්ටමර්ගේ ලොකුම හේතුව තමයි මට ඉන්චස් රිපෙයාර් එක කරලා විතරක් නෙවෙයි මට නිකන් තේරුණා මේ කස්ටමර්ගේ ලැප් එක ටිකක් ඕවර් හීට් යනවා කියලා. ඉතින් මම පොඩ්ඩක් ගලවලා බැලුවා thermal paste එක හොඳටම dry වෙලා තිබ්බේ. ඉතින් අපි thermal paste එකත් ඒ කස්ටමර්ට රීප්ලේස් කරා. මේ තියෙන්නේ ලැප්ටොප් එකේ කූලර් ෆෑන් එක. ඉතින් අපි කූලර් ෆෑන් එක සර්විස් කරගත්තා. ඔයාලට බලා ගන්න පුළුවන් thermal paste මාරු කරලා මේ වැඩ ඔක්කොම ඉර කරලා ලැප් එක අපි හයි කරලා කස්ටමර්ට බාර දෙන්න තමයි හදන්නේ. ඉතින් මේ තියෙන්නේ ඒ කස්ටමර්ගේ ලැප්ටොප් එක ඔයාලට බලා ගන්න පුළුවන් තිබුණා වගේම ලැප්ටොප් එක තියෙනවා. ඉතින් ඉන්චස් ඩැමේජ් වෙලා නැතුව වගේ. ඉතින් මේ විදිහට තමයි අපේ ඉන්චස් රිපෙයාර් එක උනේ. අපෙන් සර්විස් කරගන්න රිපෙයාර් කරගන්න ඕන ලැප්ටොප් එකකට PC එකට ඔයගොල්ලෝ දන්නවා අපි අනිවාර්යෙන් මේ විදිහට ක්ලීන් අප් එකක් කරනවා කියලා ෆෝම් ක්ලීන් වලින් මේ විදිහට ලැප්ටොප් එක සම්පූර්ණයෙන් ෆෝම් ක්ලීන් කරලා ඒ කස්ටමර්ගේ චාර්ජරෙත් ෆෝම් ක්ලීන් කරලා මේ විදිහට තමයි ඉතින් අපි වැට් ටික අවසන් කරේ.